හයි ගයිස් ඔන්න ඉතින් අද මම යන්නේ බැංකොක් වල නයිට් මාකට් එකකට. ඉතින් දැන් වෙලාව තායිලන්තේ වෙලාවෙන් රාත් 12ත් පහ වෙලා. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි ඇවිදගෙන නයිට් මාකට් එකට ගියේ. ඔන්න ඉතින් අපි දැන් නයිට් මාකට් එකට ආවා. ඉතින් නයිට් මාකට් එක මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. ඉතින් මේකේ එක එක ඇඳුම් ಜಾති, එක එක බඩු, එක එක කෑම ಜಾති සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මේ නයිට් මාකට් එකේ තිබ්බේ. එක එක ඇඳුම් ಜಾති, එක එක මාල ಜಾති අත්වලට දාන එක එක දේවල් ගොඩක් මෙන්න මෙතන තිබ්බා. හැබැයි මෙතනදී අපි මේගොල්ලන්ගේ මේවල ප්‍රයිස් එක ඇහුවාම ඒගොල්ලෝ 10 ගුණයකින් 12 ගුණයකින් විතර වැඩි කරලා තමයි කිව්වේ. ඉතින් ඕගොල්ලොත් බැංකොක් ගිහලා මේ වගේ නයිට් මාකට් එකකට යන්න ඉන්නවනම් මොන හරි ගන්න ඉන්නවනම් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. මොකද නැත්තම් වෙන්නේ ඕගොල්ලන්ට ලොකු ගාණක් දීලා ඒ ගාණට වටින්නේ නැති දෙයක් ගන්න තමයි. ඔන්න ඉතින් මම මගේ කැමතිම පැත්තට ආවා. ඒ තමයි කෑම හදන පැත්ත. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙතන කෑම තිබ්බේ. ඉතින් බලන්නකෝ ඔයගොල්ලොත් කැමතිද කියලා මේවට. ඉතින් මෙතන තියෙන්නේ එක එක මස් ಜಾති, එළවලු ಜಾති බාබිකියු කරලා දෙන තැනක්. එතකොට මෙතන කිඹුල් මසුත් තිබ්බා. ඉතින් මම කිඹුල් මස් නම් try කළේ නැහැ. ඉතින් ඕගොල්ලොත් ළඟදී බැංකොක් යන්න ඉන්නවනම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම කිඹුල් මස් try කරන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් දෙලුම් බීමයකුත් අරගෙන පොඩ්ඩක් ඇවිදලා බැලුවා මොනවද මෙතන කන්න තියෙන්නේ කියලා. ඉතින් මේක බලන ඔයාලටත් අනිවාර්යයෙන්ම හිතෙන ඇති බැංකොක් ගිහිල්ලා මේවා කන්න. මොකද ඒ තරම් කෑම ಜಾති ගොඩාක් බැංකොක් වල තියෙනවා. ඉතින් ලංකාවෙත් දැකලා නැති කෑම ಜಾති සෑහෙන ප්‍රමාණයක් මේ බැංකොක් වල අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ කෑම සේරම කන්න ගියොත් නම් අපේ බඩෙත් ඉඩ මදි වෙනවා. ඉතින් මේ වගේ එක එක කෑම ಜಾති ගොඩාක් මෙතන තිබ්බා. ඉතින් බලන්නකෝ මෙතන මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතන තිබ්බේ සී ෆුඩ් වලින් කෑම හදන තැනක්. මම මේවා නම් ගත්තේ නැහැ මොකද මම එච්චර ආසාවක් නැහැ සී ෆුඩ් වලට. ඉතින් අපි ඇවිදලා අපිට හම්බ වුණා කන්න ආසම තැනක්. ඒ තමයි මෙන්න මේ රොටි. ඉතින් මේ රොටිය හදන්නේ මේගොල්ලෝ අඹ දාලා. ඉතින් බලන්නකෝ මේගොල්ලෝ මේ රොටිය හදන්නේ කොහොමද කියලා. ඉතින් මේගොල්ලෝ අඹ දාලා හදපු රොටි එක මෙන්න මේ විදිහට ලස්සනට හදලා මේක උඩට චොක්ලට් ස්ප්‍රෙඩ් දාලා තමයි අපිට කන්න දුන්නේ. මේකේ තිබ්බ රහ නම් කියලා වැඩක් නෑ. පට්ටම රහක් තිබ්බේ. ඉතින් ඕගොල්ලෝ තායිලන්ඩ් යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ රොටි එක try කරන්න ඕනේ. මොකද මේ රොටි එක ඒ තරම් රහයි. ඉතින් මේ කෑම වල ගණන් ගත්තොත් මේ කෑම ලොකු ගාණක් වෙන්නේ නැහැ. ලංකාවේ කෙනෙකුට ගිහිලා සාමාන්‍ය විදිහට වියදම් කරලා කන්න පුළුවන් විදිහට තමයි මේවා ගණන් තිබ්බේ. ඉතින් ඔයගොල්ලෝ තායිලන්ඩ් යනවා නම් අනිවාර්යයෙන්ම හොඳට කන්න බලාගෙන යන්න. ඉතින් අපි ඊළඟට ගියේ මෙන්න මේ වගේ බාබකියු කරලා දෙන තැනට. ඉතින් අපි මෙතනින් ගත්තේ බීෆ් බාබකියු එකක්. ඉතින් අපි මේකත් අරන් අයමත් ගියේ රොටි කඩේකට. ඉතින් අපි මෙතනදී ගත්තේ කෙසෙල් දාලා හදපු රොටි එකක්. ඉතින් කෙසෙල් විතරක් නෙමෙයි මේකට බිත්තරක් දැම්මා. ඉතින් බලන්නකෝ මේගොල්ලෝ මේක කොහොමද හදන්නේ කියලා.
ඔන්න ඉතින් අපේ රොටිය එක හදලා ඉවරයි. ඉතින් මේගොල්ලෝ මෙතනදී මොකක් හරි පැණි රස සෝස් එකක් දැම්මා. ඉතින් අපේ කලින් රොටි එකට නම් දැම්මේ චොකලට් සෝස් එකක්. මම හිතන්නේ මේගොල්ලෝ මෙතනදී දැම්මේ මිල්ක් මේඩ් වගේ දෙයක්. ඉතින් අපි මේකත් කාලා ආයෙත් අපි අපේ හොටෙල් එකට යන්න පිටත් වුණා. ඉතින් යද්දි මෙන්න මේ වගේ ලස්සන දේවල් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි බැංකොක් වල මේ වගේ ගොඩාක් ප්ලේසස් වලට ගියා. ඒ වගේම ගොඩාක් කෑම කෑවා. එක ජාතියේ කෑම කෑවා. ලස්සන දේවල් දැක්කා. ඉතින් ඒව ගැනත් මම ඔයගලන්ට ඉස්සරහට වීඩියෝස් වලින් අරගෙන එන්න. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මගේ travel channel එක subscribe කරලා තියාගන්න.